බැසගින්නේ හිටියලු මාගේ අම්මී මාගේ වරදක් දුටු දින අම්මී දඬුවම් දුන්නත් කෝපෙන් අම්මී මල් පෙත්තක් වැදුනත් මට අම්මී රිදෙයි කියා ඔබ ඇඬුවාද අම්මී මතකයි පෙර ඔබ හැඬුවා අම්මී තවත් කඳුළු නෙත තියේද අම්මී මම හින්දානම් කිසි දින අම්මී අම්මට හඬන්න වෙන්නේ අම්මී කවුරු මොනවා කිව්වත් මාගේ අම්මී ඔබට වෙනස්කම් කෙරුවත් අම්මී මගේ පොරොන්දුව අහන්න අම්මී නැහැ හිත රිදවන්නේ මම අම්මී ඔබේ ගුණ ළඟ තිබූ දැනෙනවා අම්මී පුතේ කියන හඬ ඇහෙනවා අම්මී කුමන දෙයක් මාට ඕවත් අම්මී ඔබට අකීකරු වෙන්නේ අම්මී ලොවම මගේ ළඟ තැබුවා අම්මී ලොවම දිනන්නට හැකි ලෙස අම්මී මෙයයි පැතුම සාසරෙහි මාතු අම්මී නිවන් දකින තුරු ඔබේ පුතු අම්මී බණපොතින් මතුවුණා අම්මගේ ගුණ සුවඳ. ඒ බුදුහාමුදුරුවන්ගේ ආදරණීය බණපද උර මත වසර 100ක් තියාගෙන සැලකුවත් මුළු ලෝකෙම රත්තරන් වලින් පුරවලා ඒ මත සිංහාසනයක් තියලා රජකම දුන්නත් අම්මා පෝපු එක කිරි බිඳුවක ණය ගෙවන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ. උන්වහන්සේට සිහිපත් වෙන්නට ඇති බෝසත් අවදියේදී දිවි පරදුවට තියලා මව්පියන් රැකගත්ත හැටි.
මලක් වෙලා ඔබ පිපුණා අම්මී දොලක් වෙලා ඔබ ගැලුවා අම්මී සුළඟ වෙලා ඔබ හැමුවා අම්මී නිවන වෙලා ඔබ දැනුණා කුසගින්දර දැනුණද මගේ අම්මී මම එනතුරු මග වැළුවාද අම්මී ඔබ ළඟ මම ඉන්නාතුරු අම්මී වැඩිහිටි නිවාස මොකටද අම්මී පුතු දුටු විට හිත පිරුණාද අම්මී ලෙඩ දුක් තිබූ දුරු වුණාද අම්මී ඔබ ළඟ මම ඉන්නාතුරු අම්මී බෙහෙතට රෝහල් මොකටද අම්මී දුකක් දැනුණු විට කියන්න අම්මී හිතරිදුනා නම් කියන්න අම්මී ඔබ ළඟ මම ඉන්නාතුරු අම්මී දෙවි දේවතාවෝ මොකටද අම්මී දුකක් දැනුණු විට දුවගෙන පිම්මී එන්න හිතයි ඔබ දකින්න අම්මී ඔබ මා ළඟ ඉන්නාතුරු අම්මී වෙන සැපතක් මට මොකටද අම්මී ඔබ මගේ හිස ආතගාමින් අම්මී තුරුලටගෙන හිස සිපගත් අම්මී ඔබට මාව සිහිවෙන විට අම්මී දුර හිටියත් මම ඔබ ළඟ අම්මී වාගේ මට අම්මාගේ පහන හැමදාගෙන දුන් මා වෙත සහන මේලොව තුල රුදුන පුරන් ගහන සැබෑ කළා මම අම්මාගේ සිහින හැමදාමත් මම ඔබ ළඟ ඉන්නම්
හිතට නිවන මම අරගෙන එන්නම් ඔබේ ගුණ ගයමින් ලොව සනසන්නම් මතු සසරෙත් ඔබේ පුතාම වෙන්නම් මව්ගුණ සුවඳින් හමනවා පවන ඔබගේ කටහඬ පිනවයි සවන සියලු වේදනා නැති කර දවන අම්මගේ තුරුලෙහි දෙනු මැන නිවන සිටියත් සසරෙහි දුකකට හසුවී තිබේ පිනක් හදවත තුළ මතුවී මව බුදුවන දින දහමට නතුවී ඔබ ළඟ ඉන්නේ මිරාහුල පුතුවී හොඳ දරුවෝ ඉන්න තාක් මේ සමාජය අම්මා කවදාවත් අසරණ වෙන්නේ නැහැ. දුක් විඳින්නේ නැහැ. මමත් කවදාවත් අම්මගේ හිත රිදවල නැහැ. දුකක් දීලත් නැහැ. වෙනස්කම් කරලත් නැහැ. ඉතින් මම අම්මගේ හොඳ පුතානේ. මම නිසා අම්මා ඉන්නේ සතුටින් කියලා මම දන්නවා. ඒ හැඟීම තරම් සතුටක් දරුවෙකුට වෙන කොහෙන්ද ලැබෙන්නේ? අම්මා ගැන මෙසේ ගායනා කළත් අම්මා පූජනීය කළ මගේ පින්බර තාත්තා මොහොතකටවත් අමතක කළේ නැහැ මම. මේ හැම වචනයක්ම තාත්තටත් සමානයි. ඔබ දෙපළ තමයි මගේ ජීවිතය. සියලු මව්පියවරු නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මියගිය මව්පියන්ටත් නිවන් අවබෝධයම වේවා. මම මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවෝ.